දාගන්න. චූරි චූරි. හයි. අද මම ඔයාලා එක්ක වටලා අප්පන් හදන්න යන්නේ. මම ගන්නේ අමුදරුවේ 3යි. එකක් කකුරු, අනික බිත්තර, අනික පොල් කිරි. ওই තුනෙන් තමයි මම හදන්නේ වටලා අප්පන්. ඒවට තව එක එක ඒවා මික්ස් කරනවාද කියන්නේ මම දන්නෙත් නැහැ. මම දන්නේ අර තුනෙන් හදන්න. ඒ තුනෙන් හදන හැටි බලමුද? ඉස්සෙල්ලාම මම හකුරු ටික ෆ්‍රිජ් එකේ දාලා තිබිලා මම කොච්චර පරිස්සම් කරත් ඌඹ යන එක නතර කරන්න බෑ මට. ඒ හින්දා මම හකුරු ෆ්‍රිජ් එකේ දාලා තිබේ. දැන් මම ඒ ටික එළියේ තියලා ටිකක් මෙච්චර නම් වැඩිද මන් දන්නේ නැහැ. දෙන්නෙක්ට හරියන්න හදන්නේ. ඉස්සෙල්ලාම අපි මේ ටික අපි හකුරු ටික චූරි චූරි කෑලි වලට කපාගමු. එනට මෙච්චරයි මම හිතන්නේ ඇති වෙයි වගේ. පොඩි භාජනයකින් තමයි මම හදන්නේ. මේ වගේ සයිස් එකේ බෑවක් තමයි මම ගන්නෙ. එච්චර ලොකු එකක් ගන්නෑ. මෙන්න මේ වගේ පොල් ප්‍රමාණයක් තමයි බෑවෙන් ආවේ. ඒතකොට මම මේක දැන් හොඳටම බෙන්ඩර් කරගන්න. මං ගොඩාක් ගන්න. හරි මේ තියෙන පොල් කිරි ටික පේනවද ගන්න. වච්චරකගේ තමයි තියෙන්නේ. හරිද? ඒ ටිකට අපි දැන් අර හකුරු මේක මමයි අපි ගෙදර දෙන්න කන්නේ. ඒ නිසා ඔයාලට තනිය රහයනක දැනටම රහ ඇවිල්ලා තියෙන්නේ. හරිද? බිත්තර 3ක්. බිත්තර 3ක් දානවා. බිත්තර ඒකට කඩන්න එපා. නරක් වෙලා හරි එකක් තිබ්බොත් අපරාධයි. වෙනම භාජනයකට කඩලා දාගන්න. මේකට දැන් මේ මික්ස් එකට සමහර අය එනසාල් දානවා. මම ඇත්තට එනසාල් රහට ආස නැහැ. එනසාල් නම් මොනවද තල්ලා දානවා. මම ඒකට ආස නැහැ. මම මේ තුන විතරයි. මම මේක මෙහෙම අතින් සමහර අයට උන බිත්තර අප්පුලද දන්නේ නැහැ. මට නම් එහෙම එකක් නැහැ හැබැයි. හොඳට මික්ස් කරගන්නවා අර පැණි හකුරු ටික මේ හකුරු මං අර ගත්ත ටික ඇති. හොඳට නැති. සැරෙන් සැරේ මම නම් දිව චුට්ටක් ගාලා රහ බලනවා. ඒ සමහර අය බිත්තරට අමුවෙන් අප්පිරිය හිතන අයත් ඉන්නවා ඇති. යාලට කරන්න ක්‍රමයක් මට තේරෙන්නේ නැහැ. මට නම් උනට රහ බලන්න මම චුට්ටක් දිවේ ගාලා බලනවා. ඒක පොඩ්ඩක් පුළුවන් මන්ද. මම සීනි ගඳක් එන්නේ නැහැ ළමයි. පොල් කිරි දාලා අපිට දාලා තියෙන්නේ. මේක තමයි මගේ භාජනේ. මේකට අපි පෙරලා ගමු. මම මේ රයිස් එකේ වතුර එකක් ගහලා තියෙන්නේ මේ. වතුර එකක් ඒක පැහෙන්න ගහුවා. ඒ කියන්නේ පැහෙන කන්නම් මම මේකේ දාගත්ත වටලම් පම් එක තියෙනවා. පේනවද නේද? ඔන්නම තිබ්බා. හරිද? මම මේක තව පිඟානකින් වහනවා. මම ගා ෆොයිල් පේපර් නෑ. මම මේකකින් වහනවා. හරි. ඊට පස්සේ මේක නම් පැහැනකන් ඉන්නේ. දැන් අපිට තාවගේ රස්නේ. මම මේක තියනවා. තේනවා නේද? අර සුළුමද එනසාලෙම දාන්න ඕන. එනසාල් දාගන්න. අපි
විනාඩි 45ක් තමයි අවිලා බලන්න. දැන් හරි අපි බලමු දැන් වටලා අපිට මොනවා වෙලාද කියලා. අපි වෙලා තියන්න ඕනේ. මම ඔයාලට ෆෝන් එක නේ තාම මදි ඒක. අපි තව ටිකක් කළා තියමු. විනාඩි 30ක් විතර තියන්න වෙයි තව. බලමු. ළමයි වෙලාව 10යි. හරිද? දැන් මෙච්චර වෙලා මම ඕක බලමු. ඔන්න ඔයගේ තමයි ළමයි පේන්නේ. හරිද? උමාලි වදිනවද මන්ද කැමරාවට. හරිද? මේ චකේ දාලා කන්නයි තියෙන්නේ. එහෙනම් අදට ඔච්චරයි. ඇති දෙම්බට පහන්සි. මම කෑම කන්නේ වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණා දාන ළමයි. ඊනෙන්න උන්නේ. හදරේ